මේ මෙන්න මේවා කිව්වත් නැහැ නොකිව්වත් නැහැ. හරිද? දැන් හිතන්න ඔය ඇත්තෝ දානයක් පූජා කරනවා පිලුම් වෙච්ච බත් වලින්. හරිද? පළවෙනි දවසේ ඉතින් හිත රිද්දන්න බැරි කමට ඔය පිලුම් වෙච්ච බත් ටික වළඳනවා අපි. දෙවෙනි දවසෙත් පිලුම් වෙච්ච බත්ම ගෙනල්ලා පිළිගන්නවා. හරිද? තුන්වෙනි දවසෙත් පිලුම් වෙච්ච බත්මයි ගේන්නේ. දිගට දානේ පිළිගන්නන්නේ පිලුම් වෙච්ච බත් වලින් නම් අපි මොකෝ කරන්න ඕනේ? පෙන්නලා දෙන්න එපායිනේ. මේකේ වැරද්දක් තියනවා නේ. මීට වැඩි ඔයාට පුළුවන් මේක පිලුම් වෙන්න කලින් පූජා කරන්න. එතකොටයි ආනිසංස. ඒ මතක් කරන එක අපේ වගකීම. ඉතින් ඒ නිසා ඔය අද කාලේ අපේ දායකයන්තොත් මේකෙන් අසරණයි. ස්වාමින් වහන්සේලා විදිහට අපිත් මේකේ අසරණයි. හරිද? ඔය අටපිරිකර අද වර්තමානයේ තියෙන ඒවා පූජා කරාට එහෙම මේ ආනිසංස එන්නේ නැහැ. මං හිතන්නේ අද තියෙන ඒවා පූජා කරොත්. ඇයි හේතුව? හිතන්න ඩෝසරයකින් ගෙනල්ලා කරන වැඩක් සෙල්ලම් ඩෝසරකින් කරන්න පුළුවන්ද? බෑනේ. සෙල්ලම් ඩෝසරේ පෙනුම තියෙන නැති. හැබැයි ඩෝසරෙන් කරන වැඩේ කරන්න බෑ. හරිද? මං කියනවට කරන්න පවු නෑ. ගන්න අටපිරිකරයක් ඔය කඩේ තියෙන අටපිරිකර ගේන්න අටපිරිකර අපිට මං හිතන්නේ දැන් මම ධර්මදේශනාවලට මේ මාසේ මට බණ නැත්තේ දවස් 3යි හෝ 4යි. ඒකත් මම බාරගත්තේ නෑ. මොකද මටත් විවේකයක් තියෙනවනේ. මම විශ්වවිද්‍යාල වැඩ කරනවා. දැනට ධර්මදේශනා සැප්තැම්බර් වගේ වෙනකන් සති අන්තයේ දිගට බාරගෙන තියෙනවා. සතිය දවස්වල ඔය විශ්වවිද්‍යාල වැඩ නිසා කොළඹිනා යන්න පුළුවන් විදිහට තමයි බාරගත්තේ. ධර්මදේශනා මාසෙකට 30ක්වත් තියෙනවා. හරිද? එතකොට ওই ධර්මදේශනාවලදී අටපිරිකර 60ක්වත් හම්බෙනවා. හරිද? ඉතින් හිතන්න ඔය අටපිරිකරක් එකක් ඇයි පූජා කරන්නේ? එක අටපිරිකර පාත්‍රය මොකටද තියෙන්නේ? දානේ වළඳන්න. මාසෙකට අටපිරිකර 60ක් විතර හම්බෙනකොට හිතන්නකෝ ඔය තේරම අපි පාවිච්චි කරන්න ගත්තොත් මොකෝ වෙන්නේ? පාත්‍ර 60 වෙනම තියන්න වෙනවා. අංක 60ක් ගහලා මේ පළවෙනි දවසේ උදේට මේ පාත්‍රයෙන්, දෙවෙනි දවසේ උදේට මේ පාත්‍රයෙන් එහෙම අංක ගහලා තියාගෙන තමයි වළඳන්න වෙන්නේ. හරිද? අටපිරිකර ඔහොම පූජා කරන්න බෑ. හරිද? එතකොට මං කියනවට කරලා බලන්න අටපිරිකරක් අරගන්න ඔය කඩේ තියෙන අටපිරිකර අරගන්න දන්න නිසා කියන්නේ. අරගෙන අටපිරිකරේ කඩලා බලන්න. පුළුවන්ද? අපේ අය කරන්නේ නැහැ ඒක. ඇයි ඒ? බයයි. අන්න රාමුවක කොටු වෙලා මේකේ බයක් ඇති කරගෙන පින්කම් කරන්න බය වෙන්න එපා. හිතලා කරන්නනේ. අටපිරිකරක් අරගෙන මම කියනවට කරන්න පවු නෑ. කඩලා බලන්න. අටපිරිකර 10ක් අරගෙන කඩලා බැලුවොත් 8ක් විතර තියෙන්නේ. අපි දන්නවා දැන් මාර වැඩ මේවයි වෙන්නේ. හොඳද? ඔය අටපිරිකර එහෙම අපිට පූජා කරාම හිතන්න මාසෙකට 50 60ක් විතර පන්සලට එකතු වුණාම මේ දැන් අපේ ඇත්තන්ට එහෙමත් පින්කමක් කරන්න අටපිරිකරක් ගන්න ඕන උනොත් ලේසිම තැන කොහෙද? ඈ? හා පන්සලනේ. එනවා පන්සලට ඇවිල්ලා හාමුදුරන්ට රුපියල් 1500 2000ක් විතර දීලා පන්සලෙන් ගන්න අටපිරිකරේ ගෙදර ගෙනහිලා දාන පින්කමට තියලා ආයි හාමුදුරන්ටම පූජා කරනවා. මාර අටපිරිකර පූජා කිල්ලක් නේ. හරිද? මතක තියාගන්න දැන් හිතන්න ඔය පන්සලට හම්බෙන අටපිරිකර මාසෙකට මං හිතන්නේ 60 70ක් හම්බෙනවානේ. ඔය හම්බෙන අටපිරිකර මේ පන්සල එකතු වෙනකොට මොනවද කරන්න පුළුවන් ඕකේ? මං කියන්නේ කඩලා පාවිච්චි කරන්න පුළුවන්ද? මං කියනකොට කඩලා බලන්න. හරිද? කඩලා බැලුවාම තේරෙයි ඔය භාගයට භාගයක් මෙහෙම ලස්සනට ඔතලා තිබ්බට ඒ ලස්සනට ඔතලා තියෙන සිවුර මැද තියෙන්නේ එක්ක කාඩ්බෝඩ්. හරිද? එක්ක පත්තර. දන්න නිසා කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ. හරිද? කාඩ්බෝඩ් තියෙනවා, පත්තර තියෙනවා. හරිද? ඒවා දාලා ඔතලා තියෙනවා. ඊට පස්සේ ඔය තියෙනවා ඉදි කටු එහෙම තියෙනවා. ඔය අටපිරිකර මේ අටපිරිකර වලට වඩා හොඳයි අවුරුද්දේ අර ගෙවල් වලට ගෙනියන කේක් ගෙඩිය නේ. හරිද? ඇයි? ඔය අවුරුද්දේ ගෙවල් වලට ගෙනියන කේක් ගෙඩියත් අපේ ගෙදෙට්ට ගේන එක අපි එහා ගෙදෙට්ට ගෙනියනවානේ. වටේටම ගිහිල්ලා අන්තිමේදී අපේ ගෙදෙට්ට එනවා. බැලුවහම අර අපි ගෙනියපු කේක් ගෙඩියම. ඕක කමන්නේ නැහනේ. කොහෙන් හරි කනවනේ. අටපිරිකර මොකෝ වෙන්නේ? අපෙන් පන්සලට පන්සලෙන් අපිට අපෙන් පන්සලට පන්සලෙන් අපිටනේ ඔහේ කරගෙනවා තමයි අවුරුදු 10 15 අටපිරිකරේ කරගෙන. ඒ කරගිලා එන අටපිරිකර සමහර විට අර ඉදි කටු එහෙම අරගෙන සිවුරක් මහන්න ගත්තොත් ඕකක් කෑනොත් අනිවාර්යයෙන් පිටිගස් මහැරියා දෙනවානේ. ඇයි ඒ? සමහර නේ එක්ක මල කඩ ගාලා. හරිද? අර නූල් බෝලේ අරගෙන සිවුරක් මහන්න ගත්තොත් ඔය නූල් බෝලේ නූල් ටික හයිය නැහැ දිරලා තියෙන්නේ. සිවුරු අරගෙන බලන්න. මේ සිවුරු අපි මේ පාවිච්චි කරන සිවුරු මේ හිත්‍රිත් දන්න නෙවෙයි කියන්නේ. හොඳද? ඇත්ත පෙන්වලා දෙන්න එපයිනේ. මුලා වෙලා පින්කම් කරන්න දෙන්න බෑනේ. මුලා වෙලා ශ්‍රද්ධාවෙන් කරන පින්කම් කරන්න දෙන්න බෑ. අපේ අම්මලා ඉන්නවා ජීවිතේ හම්බුනාම කියන හාමුදුරුවනේ මගේ ජීවිතේ මම අටපිරිකර මෙන්න මේ ගාණක් පූජා කරලා තියෙනවා. හරි ශ්‍රද්ධාවෙන් කරනවා. හරි උවමනාවෙන් කරනවා. ඉතින් අපේ අම්මලා ශ්‍රද්ධාවෙන් වැරදි පින්කම් කරන්න බෑ. ශ්‍රද්ධාවෙන් මුලා වෙන්න බෑ. ඒ නිසයි මතක් කරන්නේ. මේ සිවුරු
ඇත්තටම මේවා අටපිරිකරෙන් අරගෙන අපි අඳින සිවුරු නෙවෙයි. හරිද? හේතුව තමයි අටපිරිකරයක් කඩලා අරන් බලන්න ඒකේ සිවුරක් පොරවගෙන ආවන්නම් අද මට බනට එන්න වෙන්නේ නැහැ පිළිවෙලකට. හරිද? අටපිරිකරවල තියෙන සිවුරු සමහර විට නේ අර පොඩි තරං කෑලි වගේ සමහර ඒවා නේ. හරි ගත්තාම එක්කෝ මේ පැත්තෙන් ඇද්ද අනිත් පැත්තෙන් ඉරිලා යනවා. ඇයි? වටේටම ගිහිල්ලා දිරලා. හරිද? එහෙම නැත්තම් මේවායේ ටික මේ පොඩි රෙදි කෑලි තියෙන්නේ. කාඩ්බෝඩ් එක වටේට රෙදි කෑල්ලක් ඔතන තියෙන්නේ ගොඩක් ඒවායි. හරිද? ඒව පාවිච්චි කරන්න බෑ. ඒ සිවුරු වල සමහර තියෙනවා ඒක අර බාල රෙද්දක් තියෙනවා ඒකෙන් මැව්වහම ඒ සිවුර පාවිච්චි කරන්න බෑ. මම කියන්නේ ස්වාමීන් වහන්සේලාට අල්පේච්ඡතාවයේ තියෙන්න ඕනේ. නැත්නම් මේවට මේ ඉන්නෝනේ මාර ටෝක් දෙන අය ඉන්නනේ කතා කරන. මම කියන්නේ දෙයක් දෙනකොට ඒකේ පිළිවෙලක් තියෙන්න ඕනේ නේ. හරිද? ඒකේ නැත්තම් ආනිසංශයක් ගන්න බෑනේ. හරිද? මම මේ කියන්නේ අපිට මහා ලොකුට හොඳට දෙන්න කියන එක නෙවෙයි. අටපිරිකර අම්මේ තාත්තේ ජීවිතේ ඔයත්තු සමහරට 10 15 පූජා කරලා ඇති. අටපිරිකර 100ක් වැඩකට නැතිව පූජා කරත් වැඩක් නැහැ. වැඩකට ඇති එකක් ජීවිතේ එක සැරයකට පූජා තියාගන්න. පැහැදිලිද? නේ? හොයන්න. පාත්‍රය ගන්න ඔය අටපිරිකරේ පාත්‍රය මම කියනවට කඩලා අරන් බලන්න. ඔය අටපිරිකරේ පාත්‍රය අතින් දෙකට එබුවතින් ඇඹිලා යනවා. හරිද? හූරලා නියපොත්තෙන් හීරුවතින් නියපොත්තට මැලියන් ටික එනවා. උණු වතුර එකක් දැම්මොතින් සමහර විට ඒ තියෙන පාත්‍රයක් නෙමෙයි ඔය තියෙන ඇලුමිනියම් මුට්ටියක්. හරිද? ඕක කඩාගෙන ඇතුලෙන් වතුර ටික පල්ලයට බහිනවා. හරි. ඊට පස්සේ ඕකේ දාන ටිකක් වැළඳුවොතින් නේ කොහේ නැති ලඩක් හැදෙයිද කියන්න බෑ. නේ. ඉතින් ඒ නිසා ආරාධනා කරන්නේ අම්මලා තාත්තලා හරි ශ්‍රද්ධාවෙන් කරන්න. බය වෙන්න එපා. මේවා විමසන්න, මේවා ගැන කතා කරන්න, මේවා ගැන හොයන්න බය වෙන්න එපා. පැත්තකින් නම් ඔබ අසරණයි. කියන්න බෑ පැත්තකින් නම් අපි අසරණයි. හැබැයි කොහෙවත් ඉන්න මුදලාලිලා පොසතන මාසෙකට සැරයක් එනවා පන්සල් වල. හරිද? මේව මාර වැඩ අපේ වෙන්නේ. හරි මේ වෙන දේවල් කියන්නේ මේවා දැනගන්න ඕනේ නිසා. මේවා අර්ථාන්විත වෙන්න ඕනේ නිසා. පන්සල් වලට එනවා ඔය පිරිකර විකුණන අය ඉන්නවනේ. ගොඩාක්ම ලංකාවේ මේ කාටවත් අපහාස කරන්න නෙවෙයි මේක කියන්නේ. හොඳට හොයලා බලන්න. ලංකාවේ වැඩි හරියක් පිරිකර බිස්නස් වල මුල් තැන් වල ඉන්නේ සිංහල ඇත්තෝ නෙවෙයි. හරිද? සිංහල අය නෙවෙයි ගොඩාක් ඔය පිරිකර බිස්නස් කරන්නේ. ඉතින් ඔය පිරිකර දැන් පන්සල් වලට එහෙම ගෙනාවහම මාසෙකට සැරයක් විතර එනවා කඩවල වල ඔය පිරිකර විකුණන අය. ඇවිල්ලා මොකක්ද දන්නවද කරන්නේ? ඔය අට පිරිකරක් අපෙන් ගනිද්දි මන් දන්නේ අනේ මන්ද. අපෙන් ගන්න කඩල බලලා. හරිද? කඩේ මිනිස්සයා පන්සලෙන් පිරිකරේ ගන්න කඩල බලලා. කඩල ඉවරලා අපිට කියන හාමුදුරනේ මේකේ පත්තර තියෙන්නේ. මේක අපි දාලා දුන්නා වගේ නේ මේකේ කාඩ්බෝඩ් තියෙන්නේ. කියලා උපරිම රුපියල් 1500 2000කට ගන්නවා. අරගෙන කඩේට ගෙනහිල්ලා ඒ අට පිරිකරේම කඩේ තියනවා 8000යි 9000යි. හරිද? මං කියන්නේ ඔයත්තන්ට මේ පන්සලකින් ගන්න එක පාඩු නෑ. නිකන් කඩවල් ගාන ගිහිල්ලා ඒ වියදම් කරනවට වැඩිය හොඳයි පන්සලකින් ගත්තොත් ඒ හාමුදුරුවෝ ඒකේ ලයිව් බිලක් හරි පන්සලේ ගෙවලා දාවේ. නේ නිකන් ජීවිතේ අර දන්නේ නැති කමට මුලා වෙලා කරන්න එපා. සමහර දාන ගෙවල් අපි දැකලා තියෙනවා 100ක් නමක් වැඩැම්මුවොත් අටපිරිකර 100ක් පූජා කරනවා. මොන තරම් අපරාධයක්ද? නිකමට හිතලා මම මේ කියන එක බුද්ධිමත්ව හිතන නැත්තම් මන් දන්නවා මට පළු යන්න බයිනවා. ඒකයි මං කිව්වේ මම මේක කිව්වත් වැරදි නොකිය හිටියත් වැරදි කියලා. ඔබව මුලාවේ දාන්න බෑ. මට බැන්නත් කමක් නෑ. මම මේ කියන්නේ ඇත්ත කාරණාව රැවටෙන්න බෑනේ. ඒ නිසා අර්ථාන්විතව කරන්න. ජීවිතේ එක වතාවක් අපේ අම්මලා තාත්තලා එක අටපිරිකරක් ඒ අවශ්‍ය කාරණා අට සැරයකට හරි කමක් නෑ. එක සැරයකට පූජා කළා තියාගන්න නේ. එක පාත්‍රයක් ජීවිතේ එක සැරයක් පූජා කළා තියාගන්න. මේ සිවුරක් එක සැරයක් හරි පූජා කළා තියාගන්න. අටපිරිකරක් ජීවිතේ එක සැරයක් හරි කමක් නෑ. හරියට පූජා කළා තියාගන්න. පැහැදිලිද? ඒක මහත්ඵලයි මහානිසංසයි. අන්න ඒකයි අටපිරිකරේ කියන්නේ. තේරෙනවද? අද බණට පූජා කරන්න ගෙනාවද අටපිරිකරයක්? හංගන්න එපා. හොඳයි. අද ගෙනාව එක පූජා කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය ගෙවල් වල එහෙම සමහර තැන් වල තියෙනවා. දැන් අද වර්තමාන සමාජයේ හැදිලා තියෙන විදිහත් එක්ක මේ අටපිරිකර සමහරට නැතුවම බෑ. කියන්න ඕනේ දෙයක් වෙලා තියෙන. එහෙම අවශ්‍යම නම් හොයලා බලලා එක අටපිරිකරක් තියන්න. මම කියන්නේ අපරාධ වැඩ කරන්න එපා. හරිද? අපිට හොඳයි. ඔයත් ඔය අටපිරිකර ඔහොම පොලිමේ ගෙනලා දුන්නම් අපිට හොඳයි. අපිට පුළුවන් ඕක කීයකට හරි විකුණලා අපිට සල්ලි ටිකක් හරි ගන්න. මම කියන්නේ අපිට වාසිය ඕනේ නැහැ. අපිට හොඳ වෙන්න ඕනේ. මුලා වෙන්නේ නැතුව අවබෝධයෙන් මේවා කරන්න. පැහැදිලිද?